හායි කොහොමද ඔයාලට? ඉතින් ඔයාට අහම්බෙන් 12:21 කියලා ටයිම් එක නොටිෆිකේෂන් view count හෝ රිසිප්ට් වල දැකලා තියෙනවද? ඔයාට පෙනිලා තියෙනවද? ඉතින් මේ අංකය පෙනෙන විට හැම විටම මනසට ඒක අහම්බයක් වෙන්න පුළුවන් කියලා හිතනවා. ඒත් විශ්වාකර්ෂණ නීතියට අනුව 12:21 කියන සයින් එක ඔයාගේ එනර්ජි ෂිෆ්ට් එකක්. ඉතින් එහෙනම් අද අපි කතා කරන්න යන්නේ 12:21 එන්ජල් නම්බර් එක ගැන. ඉතින් මේ නම්බර් එක කියන්නේ බැලන්ස්, රිෆ්ලෙක්ෂන් සහ එනර්ජටික් කොරෙක්ෂන් ගැන යුනිවර්ස් එකෙන් යන මැසේජ් එකක්. ඉතින් ඔයාලට මේ අංකය පෙනිලා තියෙනවා නම් ඒක විශ්වයෙන් ඔයාට ලැබෙන කෝල් එකක්. ඉතින් 12:21 කියන්නේ මිරර් නම්බර් එකක්. ඉතින් අංක 12 මිරර් වෙලා 21 වෙනවා. ඉතින් මේක යුනිවර්ස් එක කියන්නේ ඔයාගේ හිත, එනර්ජි එක. ඒ කියන්නේ ක්‍රියා or reflect back to you. කියන්නේ ඔයා දෙන එනර්ජි එක, ඔයා සැලසුම් කරන දේවල්, ඔයා භාවිතා කරන ශබ්ද සමහර වෙලාවට ලිටරලි ඔයාට ආයිත් එනවා. ඉතින් එහෙනම් 12:21 දකින්න හේතුව තමයි විශ්වාකර්ෂණ නීතිය අනුව මේ සයින් තුන දැනගන්න ඕන. එනර්ජි අලයින්මන්ට් මැසේජ් 12:21 කියන එකෙන් යුනිවර්ස් එක කියනවා ඔයාගේ ভাইබ්‍රේෂන් එක ලයින් වෙලා තියෙනවා. ඉතින් නව අවස්ථා සහ සාර්ථකත්වය ඔයා වෙතට එන්න සූදානම්. ඉතින් ඔයා හැම වෙලාවෙම පොසිටිව් තින්කින් තියාගෙන ඉන්න. එතකොට ඒවා ඔයාට ඇට්‍රැක්ට් වෙනවා. දෙක තමයි සෙල්ෆ් රිෆ්ලෙක්ෂන් කෝල්. ඉතින් 12:21 මිරර් ඉෆෙක්ට් එකෙන් යුනිවර්ස් එක කියනවා ඔයාට අදාළව සිදුවන සියලු දේ ඔයාගේ ඉන්නර් ස්ටේට් එක රිෆ්ලෙක්ට් කරනවා. මේ කොහොමද? ඔයාගේ ඉමෝෂන්ස්, ඔයාගේ ඩිසිෂන්, ඔයාගේ මයින්ඩ්සෙට් මේ සියල්ල ඔයාගේ රියැලිටි එකට මිරර් වෙලා පෙන්නනවා. තුන්වෙනි එක රීසෙට් ප්ලස් රියලයින්මන්ට්. ඉතින් මේ අංකය පේන විට ඉතා සබ්ට්ලි වර්නින් එකක් වෙනවා. ඉතින් ඔයාගේ ගෝල්ස්, ලයිෆ්ස්ටයිල්, රිලේෂන්ෂිප් නැවත බැලන්ස් කරන්න. යුනිවර්සල් ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කියනවා බැලන්ස් සමානයි ආකර්ෂණයට. ඉතින් 12:21 පේනකොට යුනිවර්ස් එක කියනවා රිඅලයින්, රීසෙන්ටර්, රිෆෝකස්. ඉතින් ඔයාටත් 12:21 පෙනෙන විට ඔයා මොකද දන්නවද කරන්න ඕනේ? ඔයා අනිවාර්යයෙන්ම පොසිටිව් ඇෆර්මේෂන් කියන්න. ඒ වගේම ඕවර් තින්කින් අඩු කරන්න. ග්‍රැටිටියුඩ් ප්‍රැක්ටිස් කරන්න. ඇක්ෂන් එක ඉන්ටියුෂන් එකට වැඩ කරන්න. ඉතින් මේ එනර්ජි එක පවර්ෆුල් වෙලා ඔයා අලයින් වෙන විට මැනිෆෙස්ටේෂන් ඇක්සලරේට් වෙනවා. ඉතින් ඔයාට 12:21 පෙනුන විට ඒක ඉතින් අහම්බයකට පෙනුන දෙයක් නෙමෙයි. ඒ ආකර්ෂණ නීතිය පණිවිඩයක්. ඉතින් ඔයාගේ එනර්ජි එක ඔයා වෙතට එන ගමන් ඔයාගේ ලයිෆ් පාත් එක ක්ලියර් වෙලා යනවා. ඉතින් ඔයාට 12:21 පෙනෙන අවස්ථා තිබ්බද? එහෙනම් කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන්න. ඒ වගේම යුනිවර්ස් සයින් ගැන තවත් දැනගන්න සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා බෙල් අයිකන් එකත් ඔන් කරන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. හැමෝම පරිස්සමට ඉන්න. බයි බයි.